මේ වීඩියෝ එක iOS 26.2 අප්ඩේට් කරලා නැති අයට. අපි යමු වීඩියෝ එකට. මට ගොඩක්ම කියන්න ඕනේ iOS version එක 26.2 එක අප්ඩේට් කරන්න ඔයාලා බය වෙන්න ඕනේ නෑ. මොකද මගේ iPhone 13 එකට 26.1 දැම්මට පස්සේ තමයි ගොඩාක් ලැග් ප්‍රශ්න, බග් වෙන සීන් සේරම වුණා. ඒ කියන්නේ ඇනිමේෂන් හිර වෙන ප්‍රශ්න, ඒ වගේම ගොඩක් දේවල් වුණා. හැබැයි මෙහෙමයි. සමහරක් 13 වලට සමහරක් 12 Pro වලට මේ ප්‍රශ්නේ වෙලා නෑ. එහෙමත් ෆෝන් එකකට තමයි. දැන් මට ඒක වුණා. ඒක හින්දා මම iOS 26.2 ආපු ගමන්ම දැම්මා. ඉතින් කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ. අනිත් එක තමයි පළවෙනිම දේ ඔයාලා මතක තියාගන්න ඕන. ෆෝන් එක අප්ඩේට් කරද්දී චාර්ජර් එකට ප්ලග් කරලා අප්ඩේට් කරන්න එපා. බැටරි තියෙන වෙලාවක ෆෝන් එක කූල් ඩවුන් වෙලා තියෙන වෙලාවක අප්ඩේට් කරන්න. ක්ලීන් ලයින් ඉෂුව එක හින්දා මට චුට්ටක් ඒක ඔයාලට මතක් කරන්න ඕනේ වුණා. 11 එකේදී පොඩ්ඩක් ලැග් වෙන ප්‍රශ්නයක් එයි කියන ප්‍රශ්නේ හින්දා මම ඒක ලොකුවට කෙයා කරන්නේ නැහැ දාන එක. ඔයාලට 13 එකට දාන එක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 12 Pro එකට 12 එකට එහෙම අවුලක් වෙන්නේ නැහැ. එහෙනම් අපි තවත් දවසක තවත් විදිහම සමු ගන්නවා.